ඉස්කෝලේ දෙමව්පිය රැස්වීමක් තියෙනවා. ඒ නිසා එන්න ටිකක් හවස් වෙනවා. සමහර විට 3:00 විතර වෙන්න පුළුවන්. මට කතාවක් කරන්නත් තියෙනවා. කතාවක් කොහොම වුණත් සින්දුවක් දෙමු කියන්නේ. සින්දුව නිකන් පැහැදිලි කරලා දෙන්නත් තියෙනවා. අවස්ථාවක් හම්බ වුණොත් අපි උත්සාහ කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඕක තමයි තත්ත්වය. මලගයක් යනවා කවුද දන්නේ නැහැ. මග දිගට ඉතින් මෙහෙම තමයි යන ලස්සනයි මේ මීදුම් වලින් මේ ටික වැහිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට පාම් ගස් ටිකකුත් තියෙනවා. හෙමිට යන්නේ ඒ නිසා ටිකක් බරක් වෙනවා. එන්නත් වෙලාවක් නැහැ, යන්නත් වෙලාවක් නැහැ. දැන් වෙලාව 5 පහ වෙලා 5යි කාලට විතර ඇති. දැන් තමයි ගෙදර යන්නේ. මේ ටික නිවුටල් එකේ යන්නේ මම සාමාන්‍යයෙන් තෙල් පිච්චෙන්නේ නැති හින්දා. එස් වංගුවක්. කොහොමද වංගුව? එස් වංගුව කියලා කියන්නේ එස් අකුරේ හැඩයට වංගුව තියෙන හින්දා බලාගෙන යන් ඉස්සරහට. දැන් වෙලාව පාමාරයි. දැන් අද ගිහින් ආයේ වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ගෙදර ගිහිල්ලා නාලා ඊට පස්සේ වීඩියෝ එක එඩිට් කරන්න තියෙන්නේ. එඩිට් කරලා කොහොම හරි දානවා.